ඔන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක් ගැන කියන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. කාලගුණය මේ දවස් ටිකේ එක එක ප්‍රදේශයන් වලට ඉතාමත් අහිතකර වෙලා තිබ්බා. ඒ සම්බන්ධව වැඩිදුරටත් මේ කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරලා තියෙන නිවේදනයක් ගැන කියන්න තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. ටයිටල් එක තියෙන මෙන්න මේ වගේ අවධානයෙන් සිටින්න කාලගුණයෙන් අනතුරු අඟවයි. මෙන්න මෙහෙම තමයි ටයිටල් එකේ තියෙන්නේ. අපි බලමු වැඩිදුරටත් මොකද්ද මෙම පුවතේ සඳහන් වෙන්නේ කියලා. අද ඒකන 26 වෙනි දින දිවයින පුරා ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බවත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට ඉහළ යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙනවා. බස්නාහිර, සබරගමුව, වයඹ සහ ගාල්ල මාතර මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙනවා. ගාල්ල සිට මාතර දක්වා සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 65 දක්වා ඉහළ යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ නිවේදනය අපි ගෙන එන්න හැදුවේ කට්ටිය දැනුවත් වෙන්න ඕනේ. ඕගොල්ලොන්ගේ පිරිස ඉන්නවනම් දැනුවත් කරන්න විවිධ අනතුරුත් වෙලා තියෙනවා කියලා අපිට ආරංචි වෙලා තියෙනවා. තව දින කිහිපයක් මෙම අවදානම් තත්ත්වය තිබෙන්න පුළුවන් කියලා අපි හිතනවා. බලමු ඉදිරියට මේ වගේ වෙද කාලගුණය සම්බන්ධයෙන් වෙන නිවුස් අපි ඉක්මනටම ගෙනත් දෙන්න. මේ වගේ ස්පෙෂල් නිවුස් විතරක් දැනගන්න LK+ YouTube නාලිකාව අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් අනිවාර්යෙන් අපි ධර්ම ගම වීඩියෝ එකක් ඕගොල්ලෝ ගාවට ගෙන්න ගන්න. හැමදෙම දැක ගන්න මායිමේ එහාලොවක හොඳ දේවල් අරගන්න සිරුවෙන් මෙහෙට